සුබ දවසක් යාළුවනේ. ඔන්න අද නම් විශේෂ වීඩියෝ එකක් ගෙනල්ලා තියෙන්නේ. හැමෝම අහනවනේ මේ low water level sensor එක කියන්නේ මොකක්ද කියලා හරියට මැසේජ් එනවා. ඉතින් කමෙන්ට් දානවා. ඉතින් ඒකත් එක්ක මට හිතුණා මේ හැමෝටම එකින් එකට රිප්ලයි කරනවට වඩා මේ වීඩියෝ එක ආපහු පාරක් ඔයාලට කරලා මේක පැහැදිලිව පෙන්නන්න. මේක කලින්ුත් මගේ වීඩියෝ එකක් කරපයක් තියෙනවා. හැබැයි දැන් ඒක ටිකක් කාලයකට අවුරුදු දෙකකට විතර කලින් එකක් නේ. ඉතින් ඒක දැන් ගොඩක් අය දකින්නේ නැහැ. සමහරවිට ඒක බලලා නැහැ. ඒ වගේ ගැටලුත් එක්ක තමයි මේක ගැන මට කියන්න හිතුනේ. හරි මේ තියෙන්නේ low water level sensor එකට අදාළ කොටස් ටික. ඉතින් මම ඉස්සරලා පෙන්නුවේ ඒකේ sensor unit එක. ඊළඟට මේ තියෙන්නේ අපි ඔයක ඇල්ටෝ මරුටි දෙකටම හරියනවා හෝස් මේකට සෙට් කරන කෑල්ල. ඊළඟට මේ තියෙන්නේ sensor එක. එතකොට ඕක අපි ඇල්ටෝ මරුටි වලට විතරක් නෙමෙයි ඕනම වාහනයකට රේඩියේටර් එකක් තියෙන ඕනම වාහනයකට හයි කරන්න පුළුවන්. ඒ හයි කරන්න අදාළ කොටස් ටික අපි වෙනම දෙනවා. මම මේකෙදි විශේෂයෙන් පෙන්නන්නේ මේ ඇල්ටෝ මරුටි එකේ කෑල්ලක් විතරක් අරගෙන තමයි පෙන්නන්නේ. ඒනොට අනිත් ඒවාටත් හයි කරන්න පුළුවන්. ඊට මේක වැඩ කරන විදිහ ඔයාලට කියනවා නම් මේකේ වෙන්නේ රේඩියේටර් එකේ වතුර අඩු වුණොත් මේක එලාම් එකක් මාර්ගයෙන් සහ ලයිට් එකක් මාර්ගයෙන් ඔයාලට දැනුම් දෙනවා රේඩියේටරේ වතුර අඩු වෙලා කියලා. හැබැයි ඒ 100%ක් අඩු වුණාම නෙමෙයි සාමාන්‍යයෙන් වතුර ලීටර් භාගයකට අඩු ප්‍රමාණයක් මිලිලීටර් 250 500ත් අතර ප්‍රමාණයක් රේඩියේටරේ වතුර අඩු වෙලා නම් මෙයා ඔයාලට ඉන්ඩිකේට් කරනවා වතුර අඩුයි රේඩියේටරේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් ගොඩක් අය හිතාගෙන ඉන්නවා රේඩියේටර් එකේ වතුර අඩු වුණාම හීට් මීටරේ නගිනවා නැත්නම් හීට් බල්බ් එකවත් වෙනවා. ඒකින් හින්දා අපි බය වෙන්න දෙයක් නැහැ. එහෙම මේ වුණා කියලා. හැබැයි අත්දැකීම් තියන අය ඉන්න ඕන තරම්වත් වාහනේ ගෑස් එක ගිහිලා. එතකොට තමයි ඒගොල්ලෝ දන්නේ මේ හීට් මීටරේ නැග්ගෙත් නැහැ. හීට් බල්බ් එක පත් වුණෙත් නැහැ. හැබැයි ගෑස් කඩ නම් ගිහිලා එන්ජින් එක ඕවර් හීට් වෙලා කියලා. ඒකට හේතුව හීට් සෙන්සර් එක වැඩ කරන්නත් වතුර තියෙන්න ඕන. යම්කිසි මට්ටමකට වතුර තිබුණොත් විතරයි හීට් සෙන්සර් එකෙන් ඉන්ටිග්‍රේට් කරලා ඉවර වෙලා ඒක පෙන්වන්නේ. ඒක ගොඩාක් අය දන්නේ නැහැ. ඉතින් කාර්මික මහත්තුරු දන්නවා. ඒ සමහර කලට කියන්නේ සමහර ඒක ගැන හරියටම දන්නේ නැති ඉන්න පුළුවන්. මේ ඉතින් ඒක හේතුව මත තමයි ඔක තියෙන්නේ. හැබැයි මේ වගේ එකක් හයි කරලා තිබුණොත් පද්ධතියට මේකෙන් ඕවර් හීට් නෙමෙයි අඳුරගන්නේ low water level. ඒ කියන්නේ low coolant. රේඩියේටරේ පද්ධතියේ කූලන් මට්ටම පහළ බැහැලා නම් තමයි මේකෙන් දැනුම් දෙන්නේ. ඉතින් හදිස්සියෙන් හරි රේඩියේටර් බටයක් පුපුරලා නැත්තම් ගැලවිලා ඔයාලා නොදැනුවත්ව වතුර අඩු වෙලා කොහේ හරි ලීක් එකක් නිසා. ඉතින් ඒ වගේ දෙයක් වුණොත් ඔයාලට මේකෙන් දැනගන්න පුළුවන් මේක තනිකරම දැන් ඔයාලා වාහනේට ඉන්ෂුරන්ස් එකක් දානවා ඇක්සිඩන්ට් එකක් වුණොත් ඒක ක්ලේම් එකක් වගේ අන්න ඒ වගේම වැඩක් මේක එන්ජින් එක ඉන්ෂුරන්ස් කරා වගේ වැඩක්. මොකද එතකොට මේක තියෙනවා නම් කවදාවත් ඔයාගේ වාහනේ වතුර නැති වෙලා මේ ඕවර් හීට් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි ඒක මේ විශේෂයෙන් දැන් ඔයාලට ඇහෙනවා ඇති එලාම් එක. මොකද මේ වෙලාවේ එලාම් එක වදින්නේ මේ වතුර නැති නිසා. දැන් මම මේකට වතුර දාන්නේ කූලන්ුත් නෙමෙයි නිකන් වතුරමයි දාන්නේ. ඒක මොකද හේතුව කූලන් පාවිච්චි කරනවා වගේම අපේ ලංකාවේ වතුර පාවිච්චි කරන අයත් ඉන්නවා රේඩියේටර් වල. ඒ දෙගොල්ලන්ටම දාන්න පුළුවන්. මේක 1224 කියන දෙකටම හරියනවා. ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. ඒතකොට මේක මේ කාර් එකකට වෑන් එකකට නෙමෙයි බස් එකකට ලොරියකට කෝච්චි එකකට උනත් හයි කරන්න පුළුවන්. ඒ විදිහට අපි ඒක වෙනස්කම් කරන්න ඕන නම් ඒවත් කරලා දෙනවා. මේ ඉතින් ඔය දැන් බලන්නකො දැන් ඕන් අර කොළ පාට ලයිට් එක පත්තු වෙනවා. ඒත් එක්කම එලාම් එක වදින එකත් නවතිනවා. ඉතින් මම මේ නිකම්ම සාමාන්‍ය බොන වතුර තමයි මේකට මේ පාවිච්චි කරන්නේ. ඔයාලට මේක බලන්න දැන් ඔය සද්ද ටිකක් මම අඩු කරලා තියෙනවා. නැත්නම් මම කතා කරන එකවත් ඇහෙන්නේ නැහැ. මේකේ එලාම් එකේ සද්ද නිසා. මේ ගොඩාක් සද්දට ඇහෙනවා. මේ තියෙන දැන් මේ විදිහට ග්‍රීන් කලර් ලයිට් එකක් පත් වෙනවා. ඔයාලගේ රේඩියේටරේ වතුර තියෙනවා නම් ලිමිට් එකට. හරි. ඔය දැන් මේක සෙන්සර් එකේ වතුරෙන් උඩට ගත්ත ගමන් එලාම් එක වදින්න ගන්නවා. දැන් අතනදී මේ දැන් මම සෙන්සර් එක උඩට දාලා පෙන්නුවාට අතනදී වෙන්නේ සෙන්සර් එක තියෙන තැන වෙනස් වෙනව නෙමෙයි. හැබැයි වතුර නැතුව ගියාම කියන්නේ මෙයා වතුරත් එක්ක සම්බන්ධ වෙලා නැත්තම් ඔය එලාම් එක වදිලා බල්බ් එක ඕෆ් වෙනවා. ඒතකොට ඔයාලට හැමතිස්සෙම පුළුවන් එලාම් එක වදිනකම් ඉන්න ඕනේ. බල්බ් එක අපිට ඩෑෂ්බෝඩ් එකේ පැහැදිලි තැනකින් කොහෙන් හරි දාලා තියාගත්තාම වාහනේ නැගලා උදේට වතුර බැලුවේ නැහැ අමතක වුණා කියලා බය වෙන්න දෙයක් නැහැ. බල්බ් එක පත් වෙනවා නම් වතුර තියෙනවා කියලා අපිට දැනගත්තයි. මම හිතන්නේ ඔයාලට මගේ කතාව අතර මේ බ්‍රෂර් එකේ සද්දය ඇහෙනවා ඇති. මේ විදිහට මේ තමයි ඔක වැඩ කරන්නේ. ඉතින් හැමෝම අර සැරින්සරේට මට මේක කමෙන්ට් කර කර මෙසේජ් කරන්න බැරි නිසායි මම මේක දැම්මේ. ඔයාලට අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ ඉහළ පේන WhatsApp නම්බර එකට මට මෙසේජ් එකක් දාන්න. ඔයාලට මේක මිලදී ගන්න පුළුවන්. තවත් දෙයක් තමයි මේක කෑෂ් ඔන් ඩිලිවර් එවන්නේ නැහැ. ඒක කියන්න ඕන. මොකද මම කෑෂ් ඔන් ඩිලිවර් මුල් පහුගිය කාලේ කරා. සමහරක් වෙලාවට ඉතින් යම් ගැටලු නිසා හපහු ඩිලිවර් එක එනවා. ඉතින් ඒ වගේ දේවල් මට කරන එකෙන් මේක ලොකු ලාභයක් තියාගන්න ලොකු මුදලකට විකුණු දෙන්න මේ. ඊටාම සුළු මුදලකට මේක විකුණන්නේ. ඔයාලට එන්ජිමක් හදන්න ගියොත් අවම රුපියල් 75000ක් ලක්ෂයක් විතර යනවා අවම වශයෙන්. ඒ වාහනේ හැටියට ඒක වෙනස් වෙනවා. හැබැයි එදා සුළු මුදලකට තමයි මම මේක දෙන්නේ. ඉතින් ඒක නිසා මේක මුදල් ගෙවලා තමයි ඔයාලට ගන්න පුළුවන් වෙන්නේ.
ඉතින් ඔය ටික තමයි යාළුවනේ විශේෂයෙන් කියන්න තිබුණේ. මොකද හේතුව හදිස්සියෙම මේ වීඩියෝ එක දැම්මෙත් මේ හැමතිස්සෙම කමෙන්ට් කරන වඩා මැසේජ් වල දාගන්න මට රිප්ලයි කරගන්න බැරුව යනවා. ඉතින් ඒක නිසා තමයි මම මේක දැම්මේ. මගේ WhatsApp channel එක join වෙලා ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. මේ උඩ තියෙන අංකෙට WhatsApp message එකක් දාන්න. එතකොට ඒ විස්තර ටික දැනගන්න පුළුවන්. ඊට අමතරව වාහන සම්බන්ධව ගොඩක් වීඩියෝස් මම කරලා තියෙනවා. ඒවත් වටිනවා නම් ඔයාලට බලලා ඉවරලා ඒවට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ගොඩක් අත්දැකීම් ගන්න පුළුවන් මේ වීඩියෝස් වලින්. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් WhatsApp එකේ මැසේජ් එකක් දාන්න වැඩි විස්තර දැනගන්න පුළුවන්. බොහොම ස්තුතියි.